මේ මල් වලින් කොහොමද හරියටම ඩිහයිඩ්‍රේට් ප්‍රොසෙස් එක කරන්නේ? එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. Hi මගේ යාළුවෝ හැමෝටම කොහොමද ඉතින්? ඔයා දැනටමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහින් subscribe කරලා bell icon එකත් click කරන්න. මම අලුතෙන් වීඩියෝ එකක් දාපු සනින්ම ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. වැඩි කතා නැතුව අපි යමු එහෙනම් වීඩියෝ එකට. අද අපි බලමු මේ මල් ටික කොහොමද හරියටම ඩිහයිඩ්‍රේට් කරගන්නේ කියලා. මල් ටිකක් රේසින් කරන්න කස්ටමර් කෙනෙක් මුලින්ම අපිට මල් එවන්න අහනකොට අපි මුලින්ම කරන්න ඕනේ ඒ කස්ටමර්ට උපදෙස් දෙන්න ඕනේ මල් වලට වතුර ඉන්න එපා කියලා. මොකද මල් වලට වතුර ඉස්සාම අපිට මේ මල් වල පාට රැකගෙන ප්‍රිසර්වේෂන් එක කරන්න බැරි වෙනවා. ගොඩක් මල් වල පාට ඒ විදිහටම අපිට ගන්න බෑ. මොකද අපි මල් වලට දාන්නේ කිමිකල් එකක් හින්දා. ඒ නිසා ප්‍රිසර්වේෂන් කරන්න තියෙන මල් වලට වතුර ඉන්න එපා කියලා අනිවාර්යයෙන්ම කස්ටමර්ව දැනුවත් කරන්න ඕනේ. දැන් ඔයාලා බලයි මල් වලට වතුර ඉස්සේ නැත්තම් මල් ටික මැල වෙනවනේ කියලා. ඒකට කරන්න එක ඔප්ෂන් එකක් තියෙනවා. මල් ටික මැල වෙනවා නම් මල් වල නටුවට තෙත පිලුම් කෑල්ලක් ගැට ගහලා අපිට එවන්න පුළුවන් මල් ටික. හැබැයි ඔයාලා අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ මොනම හේතුවකටවත් මල් ඇතුළට වතුර යන්න දෙන්න එපා. ඔයාලා කරන්න හිතාගෙන ඉන්නේ වෙඩින් බොකේ ප්‍රිසර්වේෂන් එකක් නම් ඒකේ නටුවට තෙත පිලුම් කෑලි ගැට ගහලා තේරුමක් නැහැ. මොකද නටුවට මල සම්බන්ධ වෙලා නැහැ. ඒකේ මල සම්බන්ධ කරලා තියෙන්නේ කම්බි වලින් ඔතල. ඒකින්ද ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි වෙඩින් එක ඉවර වුණ වෙලාවෙම අපිට මල් බොකේ එක එවන එක. මම දන්නවා ඒක කරන්න ගොඩක් අමාරු වැඩක් කියලා. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ළඟම ඥාතියෙකුට මල් බොකේ එක බාර දෙන්න. මේක රේසින් කරන එක්කෙනාට ගිහින් දෙන්න කියලා. එහෙම නැත්නම් ඔයාලට එදාම එවන්න අමාරුයි නම් ඔයාලට පුළුවන් ඊළඟ දවසේ උදෙන්ම අපිට ගෙනත් දෙන්න මල් බොකේ එක. වෙඩින් මල් බොකේ එක දවස් ගාණක් පරක්කු වුණොත් මල් වල පාට තියාගන්න බැරි වෙනවා වගේම තමයි ඉක්මනින්ම පෙති හැලිලා යන්නත් බලනවා. ඉඳ පුළුවන් තරයි ඉක්මනින් ඔයාගේ වෙඩින් බොකේ එක අපිට එවන්න ඕනේ. අපි ෆුල් රේසින් වලින්ම කරන ප්‍රිසර්වේෂන් එකක් කරනවා නම් ඒ ගන්න මල් තැලිලා පොඩි නොවුන පෙති හැලුන මල් ගන්න හොඳ නැහැ. හොඳටම තියෙන මල් ටික විතරයි අපි තෝරලා ගන්න. එහෙම ඩැමේජ් වෙච්ච මල් ගත්තොත් අපිට ප්‍රිසර්වේෂන් එකේ ලස්සන නිමාවක් ගන්න බැරි වෙනවා. මේ වගේ ගැඹුරු හොඳට සීල් කරලා වහන්න පුළුවන් භාජනයක් මුලින්ම ගන්න ඕනේ අපි. දැන් අපි මේ විදිහට කපාගත්ත මල් ටික අරගෙන ඩිහයිඩ්‍රේට් කරන්න ඕනේ. මුලින්ම අපිට ඩිහයිඩ්‍රේට් කරන්න මේ වගේ සිලිකා ඕන වෙනවා. භාජනයේ අඩියට සෙන්ටිමීටර් 1.5ක් ඝනකමට මුලින්ම සිලිකා පුරව ගන්න ඕනේ. ඊට පස්සේ මේ කපාගත්ත මල් එකිනෙකට ගෑවෙන්නේ නැති වෙන්න අහුරගෙන ඒ මල් වැහෙන්න සිලිකා තට්ටුවක් දාන්න ඕනේ. එහෙම සිලිකා දාලා ඒ තට්ටුව වැහුණට පස්සේ ආයෙත් මල් තට්ටුවක් අහුරලා ඒ තට්ටුවත් ඇහෙන්න කලින් වගේම සිලිකා පුරව ගන්න ඕනේ. භාජනය ගන්නකොට අපි හොඳටම සීල් වෙන්න, ඒ කියන්නේ මල් ටික හොඳටම වැහෙන විදිහේ භාජනයක් ගන්න ඕනේ. හොඳට මල් ටික වහලා දවස් කිහිපයක් තියන්න ඕනේ. ඩිහයිඩ්‍රේට් වෙන්න මෙච්චර කාලයක් යනවා කියලා අපිට කියන්න බෑ. ඒක මලින් මලට වෙනස් වෙනවා. ඩිහයිඩ්‍රේට් වෙන කාලය. ඒ විදිහට තමයි අපි මේ කපාගත්ත මල් වල ඩිහයිඩ්‍රේට් ප්‍රොසෙස් එක හරියටම කරගත්තේ. අපි මේ ප්‍රිසර්වේෂන් එකක් කරනකොට මල් සහ කොළවල වර්ණ ගැලපීම අනුව ඒ මල් ටික කොහොමද අපි මෝල්ඩ් එකට හරියටම ඇරේන්ජ් කරගන්නේ කියන විදිහ රේසින් ආර්ටිස්ට් කෙනෙකුට ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. කරන්නම් වාලේ අපිට ප්‍රිසර්වේෂන් එකක් කරන්න බැහැනේ. මොකද කස්ටමර් කෙනෙක් මේ ප්‍රිසර්වේෂන් එකට ලොකු වියදමක් දරනවා. ඒ නිසා රේසින් ආර්ටිස්ට් කෙනෙක් විදිහට ලොකු අවධානයක් දෙන්න ඕනේ මේ ප්‍රිසර්වේෂන් එකක් කරනකොට. ඔයාලට වයිට් රෝසස් වලින් ප්‍රිසර්වේෂන් එකක් කරන්න උවමනයි නම් අනිවාර්යෙන් ඔයාලා ලෝකල් රෝසස් තෝරගන්නේ නැතුව ඉම්පෝර්ටඩ් රෝසස් තෝරගන්න ඕනේ. මොකද ඒ ඉම්පෝර්ටඩ් රෝසස් වල ක්වොලිටි එක වැඩි. ප්‍රිසර්වේෂන් එකක් ලස්සනටම කරන්න අනිවාර්යෙන් මල් වල ක්වොලිටි එකත් බලපානවා. ෆ්ලවර් ප්‍රිසර්වේෂන් එකක් කරන්න අපිට යම් කාලයක් ගත වෙනවා. ඒකින්ද හදිසි ඕඩර්ස් වලට අපි ෆ්ලවර් ප්‍රිසර්වේෂන් කරන්නේ නැහැ. එච්චර කාලයක් යනවා කියලා කියන්න බෑ. ඒක අපිට ඒ දවස්වල තියෙන කාල තත්ත්වය අනුව තමයි අපිට ෆ්ලවර් ප්‍රිසර්වේෂන් එකකට මල් වලට කිමිකල් කරන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් දන්නේ නැති යම් දෙයක් පිළිබඳව අවබෝධයක් ගන්න නැති කියලා. මේ මල් වලින් හදන ප්‍රිසර්වේෂන් වල වීඩියෝස් ෂෝට් වීඩියෝ එකකින් මම අරගෙන එන්න සූදානම් වෙනවා. මම තවත් වීඩියෝ එකකින් අරගෙන එන්න මුලින් ඉඳන් සම්පූර්ණයෙන්ම ප්‍රිසර්වේෂන් එකක් කරන්නේ කොහොමද කියලා ආයෙත් මතක් කරනවා ඔයාලට. මගේ channel එක මේ වෙනතික් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න. මම වැලන්ටයින් එකට කරපු ලස්සන ප්‍රිසර්වේෂන් එක බලන්න මෙන්න මේ වීඩියෝ එක click කරන්නකෝ එහෙනම්.